යෝධයා පැරද වූ අන්දරේ. වෙනත් දේශයකින් ආ යෝධයෙක් රජතුමා ළඟට ගොස් කීවා, මේ රටේ ඕනෑ කෙනෙකු සමග සටන් කර තමන්ට දිනන්න හැකි බවත් කැමති කෙනෙක් තමා හා සටනට සූදානම් කරන ලෙසත්. රජතුමා රටේම ඉන්න පල්ලව පොර සූරයන්ට පණිවිඩ යැව්වා තරගයට සූදානම් වෙන ලෙස. ඒ අය කවුරුත් යෝධයා සමග සටනට කැමති වුණේ නැහැ. යෝධයා දකින විටම ඒ අය බය වුණා. මා සමග සටන් කරන්න කවුරුත් බයයි. යෝධ මිනිසා එහෙම කීවාම රජතුමාටත් ලැජ්ජයි. රජ්ජුරුවෝ ලැජ්ජාවෙන් ළඟ සිටි අන්දරේ දිහා බැලුවා. රජතුමා අපහසුවට පත්ව ඉන්න බව අන්දරේට වැටහුණා. රජතුමනි, මං කැමති යෝධයා එක්ක සටන් කරන්න, අන්දරේ කීවා. රජතුමාගේ ඇස් ඉහළ ගියා. පුදුමයෙන් යෝධ සටන්කාරයා සමච්චලයෙන් hina වෙලා හිස සෙලවුවා. රජතුමා වහාම සටන කටයුතු සූදානම් කළා. දින 3කට පසු සටන පැවැත්වීමට තීරණය වුණා. යෝධයාගේ අල්ලපු කාමරයේ නවතින්න අන්දරේ රජතුමාගෙන් අවසර ඉල්ලා සිටියා. රජතුමා එයට අවසර දුන්නා. දැන් සටන්කරුවාගේ අල්ලපු කාමරේ අන්දරේ. දෙන්නාටම එක හා සමානවම රාජ භෝජන ලැබුණා. මහරෑ අන්දරේ පුංචි මිටියකුත් අරගෙන යෝධයා නිද අතරේ හොරෙන්ම යෝධයාගේ කාමරය පැත්තේ බිත්තියේ ගලක් ටිකින් ටික බුරුල් කරා. එදා රාත්‍රියේ කාවී දෙන්නාම කාමර දෙකට ගියා. යෝධයා සහ අන්දරේ කෑමෙන් පසුව බුලත් විට කනවා. කාමරයට වී යෝධයා බුලත් විට කන්නට පුවක් ගෙඩියක් කපන ශබ්දය අන්දරේට ඇසුණා. අන්දරේ බලා සිටියේත් මේ මොහොත එනතුරු තමයි. අන්දරේ වහාම පුවක් ගෙඩියක් කැපුවා. මේ තමුන්ට දුම්කොළ තියනවාද? අන්දරේ එහා කාමරයේ සිටි යෝධයාගෙන් ඇසුවා. ඔව්, දුම්කොළ ඕන තරම් තියනවා. බලනවාකෝ මේ මිනිස්සු මගේ බුලත් තට්ටුවට දුම්කොළ දාන්න අමතක කරලානේ. මට දුම්කොළ කෑල්ලක් එවනවාද? කොහොමද එවන්නේ? බිත්තිය උඩින් එවන්නේ කොහොමද? බිත්තිය ගොඩක් උසයි. යෝධයා එහා කාමරයේ සිට කෑ ගැසුවා. ඔන්න අන්දරේගේ වෙලාව ආවා. ඔන්න ඔය බිත්තියට ඇඟිල්ලෙන් ඇනලා මට දුම්කොළ කෑල්ලක් මෙහාට දෙනවා. අන්දරේ ඇඟට පතට නොදීනු කීවා. ඒ කතාවෙන් යෝධයාට හොඳටම කේන්ති ගියා. යෝධයා බිත්තියට අතින් පයින් ගහගෙන ගියා. බිත්තිය හෙල්ලුනේවත් නෑ. යෝධයාට දාඩිය දාලා මිනිහා බිම ඉඳගෙන හති අරිනවා අන්දරේට ඇහුණා. අන්දරේ hina වෙලා වීරයෙක් වගේ අර බුරුල් කරලා තිබුණු ගඩොලට ඇඟිල්ලෙන් ඇන්නා. දඩස් ගාලා ගඩොල ගැලවුණා. එතනින් අත දැම්ම අන්දරේ මෙන්න මෙහෙ දෙනවා ඔයි දුම්කොළ කෑල්ල. අන්දරේ බොරු කේන්තියෙන් අරගෙන කීවා. යෝධයා හොඳටම බය වුණා. ඇඟිල්ලෙන් ඇනලා ගඩොලක් ගැලවුවා නම් අපින් පාරක් දුන්නොත් බිත්තියම ගැලවිලා යයි කියලා යෝධයා අන්දරේගේ ශක්තිය ගැන පුදුම වුණා. පහුවදා සටන් කරන්නට සියල්ල සූදානම්.
ඒත් යෝධයා නෑ. අන්දරේගේ ක්‍රියාව නිසා බය වුණ යෝධයා රෑම පැනලා ගිහින් ඇති බව පසුව දැනගන්න ලැබුණා. සටන නොකරම සටනෙන් ජය අන්දරේට ලැබුණා. රජතුමාටත් පුදුමයි. තවත් මේ වගේ ලස්සන කතන්දර අහන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.